මේ කාලෙදී අපිට දැනෙනවා ආදර වැසි වහිනවා කියලා. ඒ තරමටම අපිව ආදරෙන් පුරවන කාලයක් මේක. අපිට දැනෙන්න පුළුවන් අපි මේ ජීවත් වෙන්නේ සුරංගනා ලෝකයකද කියලා. මේක ලබන්න මම පින් කරලා තියනවාද? මම මේක ඩිසර්ව් කරනවාද කියලාත් හිතෙන්න පුළුවන්. මේ කාලෙදී අපි ඉන්නේ ගොඩාක් සතුටෙන්. ටිකින් ටික අපි යන්නේ අපායකට කියලා අපිට නොතේරෙනවා වෙන්න පුළුවන්. මේ කාලේ අපි ශාරීරිකව වගේම මානසිකවවත් හරීම කුල්මත් වෙලා ප්‍රබෝධමත් වෙලා ඉන්නේ. බයොලොජිකලි අපි ගත්තොත් ඒගොල්ලෝ අර කරන මානසික සහ බාහිර උත්තේජනයන් හින්දා අපේ ඇඟ ඇතුලේ තියෙන ඩොපමීන්, ඔක්සිටොක්සින් ඒ වගේ හැපි හෝමෝන්ස් හැම තිස්සෙම හයිප් වෙලා තියෙන්නේ. අපි ඉල්ලුවත් නැතත් බලාපොරොත්තුනොත් නැතත් ඒගොල්ලෝ හැම තිස්සෙම ඒව ලබා දෙනවා. එතකොට අපි නොදැනුවත්වම හයිස් වලට යනවා. පස්සේ කාලෙක අපි කියන්නේ ගෝස්ටිං, ගෑස් ලයිටිං කියලා මෙහෙම උඩට අරන් ගිහලා අතාරිනවා. එතකොට ආපහු අපි වැටෙනා තැනකට ඒගොල්ලෝ නැතුව ඉන්න බැරි. මේ කාලෙදී අපිට දැනෙනවා ආදර වැසි වහිනවා කියලා. ඒ තරමටම අපිව ආදරෙන් පුරවන කාලයක් මේක. අපිට දැනෙන්න පුළුවන් අපි මේ ජීවත් වෙන්නේ සුරංගනා ලෝකයකද කියලා. මේක ලබන්න මම පින් කරලා තියනවාද? මම මේක ඩිසර්ව් කරනවාද කියලාත් හිතෙන්න පුළුවන්. මේ කාලෙදී අපි ඉන්නේ ගොඩාක් සතුටෙන්. ටිකින් ටික අපි යන්නේ අපායකට කියලා අපිට නොතේරෙනවා වෙන්න පුළුවන්. මේ කාලේ අපි ශාරීරිකව වගේම මානසිකවවත් හරීම කුල්මත් වෙලා ප්‍රබෝධමත් වෙලා ඉන්නේ. බයොලොජිකලි අපි ගත්තොත් ඒගොල්ලෝ අර කරන මානසික සහ බාහිර උත්තේජනයන් හින්දා අපේ ඇඟ ඇතුලේ තියෙන ඩොපමීන්, ඔක්සිටොක්සින් ඒ වගේ හැපි හෝමෝන්ස් හැම තිස්සෙම හයිප් වෙලා තියෙන්නේ. අපි ඉල්ලුවත් නැතත් බලාපොරොත්තුනොත් නැතත් ඒගොල්ලෝ හැම තිස්සෙම ඒව ලබා දෙනවා. එතකොට අපි නොදැනුවත්වම හයිස් වලට යනවා. පස්සේ කාලෙක අපි කියන්නේ ගෝස්ටිං, ගෑස් ලයිටිං කියලා මෙහෙම උඩට අරන් ගිහලා අතාරිනවා. එතකොට ආපහු අපි වැටෙනා තැනකට ඒගොල්ලෝ නැතුව ඉන්න බැරි.